ඉතින් තවත් ලස්සනම අලුත් දවසක රසම රස කෑමයකුත් එක්කම ඔයාලා හැමෝම හමුවීම ගැන මට ගොඩක්ම සතුටුයි. අද මං ගෙන තියන්නේ ගෙදරදීම ගොඩක්ම පහසුවෙන්ම හදාගන්නට පුළුවන් චිකන් ටික්කා බිරියානි රෙසිපි එකක්. මේ ගොඩක්ම පහසුවෙන් අඩුම කාලයක් තුළ හදාගන්නට පුළුවන් බිරියානි රෙසිපි එකක්. අනිවාර්යෙන්ම මේ බිරියානි රෙසිපි එක ඔයාලා try කරලා බලන්න. ගොඩක්ම රසයි. එදා බබා ඉල්ලපු නිසා මම පොඩි ප්‍රමාණයකට තමයි මේ බිරියානි එක හදාගත්තේ. ඉස්සෙල්ලා මම චිකන් ග්‍රෑම් 250ක් අරගෙන මේ විදිහට කෑලි වලට කපාගෙන ලුණුයි කහකුරුයි දාලා සෝදගෙන ඒක වෙනම තියාගත්තා. ඊට පස්සේ ඒකට ජින්ජර් ගාර්ලික් පේස්ට් තේ හැන්දක් එකතු කරගත්තා. ඒත් එක්කම අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුත් එකතු කරගෙන ඒකට මම කහකුරු තේ හැන්දක් එකතු කරගත්තා. ඒත් එක්කම මිරිස්කුඩු තේ හිඳි දෙකකුත් එකතු කරගෙන මීකිරි මේස හිඳි දෙකක් එකතු කරගත්තා. අනිවාර්යෙන්ම දෙහිකිරියක යුෂුත් එකතු කරගන්නට ඕනේ. ඒ විදිහට අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන මේ චිකන් ටික හොඳට කලවම් කරගන්න ඕනේ. චිකන් වලට එකතු කරගත්ත ස්පයිසස් ටික ඒ වගේම මීකිරි ටික චිකන් වල හැමතැනට වගේ ගෑවෙන විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම ඒකට තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. මෙතනදී තෙල් වෙනුවට ඔයාලට ගී තෙල් වුණත් එකතු කරගන්නට පුළුවන්. මම පොල් තෙල් වලින්මයි කලවම් කරගත්තේ. තෙල් ටික එකතු කරගෙන හොඳට කලවම් කරලා පැයක් වගේ මැරිනේට් වෙන්න තියන්න ඕනේ. පැයක් වගේ වේලාවක් චිකන් ටික හොඳට මැරිනේට් වුණාට පස්සේ අපි දැන් චිකන් ටික කුක් කරලා අරගමු. මෙතනදී වතුර චුට්ටක්වත් එකතු කරගන්නේ නැතුව විනාඩි 5ක් ඒ විදිහටම කුක් කරලා අරගන්නට ඕනේ. විනාඩි 5ක් වගේ වේලාවක් කුක් කරලා අරගත්තට පස්සේ චිකන් වල තියෙන තෙල් ටික මේ විදිහට වෙන් වෙලා එනවා. ඒ වෙලාවේදී මම තක්කාලි ගෙඩි දෙකක් ග්‍රයින්ඩ් කරලා ඒකට එකතු කරගන්නවා. ග්‍රයින්ඩ් කරගත්ත තක්කාලි ගෙඩි දෙක එකතු කරගත්තට පස්සේ ආයෙත් හොඳට කලවම් කරගන්නට ඕන. මේ වෙලාවේදී අපිට පුළුවන් බිරියානි මසාලා එකතු කරගන්නට. මම දීන් බිරියානි මසාලා තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. මේකේ එන්නසල් කුරුඳු පොතු බේ ලීව්ස් ඒ වගේ ගොඩක් දේවල් එනවා. හැම ග්‍රොසරි shops වලම මේ බිරියානි මසාලා එක අපිට අරගන්නට පුළුවන්. ගෙදරිනුත් මේ බිරියානි මසාලා එක හදාගන්නත් පුළුවන්. කිලෝ එක බිරියානි එකක් හදාගන්නව නම් මේ එක පැකට් එකම දාගන්නට ඕන. මම එදා දවසේ ග්‍රෑම් 250 චිකන් එකට බිරියානි එක හදාගත්ත නිසා මම ඒකේ පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගත්තේ. ඒත් එක්කම ඒකේ තියෙන බේ ලීව්ස් ටික ස්ටෆ් ෆ්ලවර් එක ඒ වගේම කුරුඳු පොතු කලාමුණටි එනසල් ටිකත් මේකටම එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරගන්නවා. ඒ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම ආයෙත් විනාඩි 2ක් 3ක් වගේ ඒක ආයෙත් කුක් වෙන්න මුඩියකින් වහලා තියාගන්නවා. විනාඩි 2ක් 3කින් පස්සේ අපි එකතු කරගත්තු මසාලා ටික හොඳට චිකන් වල ගෑවිලා හොඳට මේ විදිහට කුක් වෙලා එනවා චිකන් ටික. ඊට පස්සේ මේක අපි ලිපෙන් අයින් කරගමු.
මං එදා දවසේ හදිසියේ තමයි මේ බිරියානි එක හදාගත්තේ. ඒ නිසා මං ටක් ටක් ගාලා මේ වීඩියෝ ටිකත් ෂූට් කරගත්තා. මං චිකන් ටිකත් කුක් කරගත්තු භාජනයෙන්ම තමයි බිරියානි එක දම් දාගන්නත් යන්නේ. මං කලින්ම කීරි සම්බාහාර ග්‍රෑම් 250ක් අරගෙන ඒක කුක් කරලා අරගත්තා. ඔයාලට පුළුවන් හොඳටම බත් එකක් වෙනකන්ම කුක් කරලා එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් හාල් තියනවා වගේ කුක් කරලා ඒකේ තියෙන වතුර ටික අයින් කරලා මේකට එකතු කරගන්නත් පුළුවන්. මං ගොඩාක්ම හදිසියෙම බබා ඉල්ලපු නිසා හදාගත්තු බිරියානි එකක් නිසා බත් විදිහට උයාගෙනම මේ විදිහට දම් දාගත්තා. ඉස්සෙල්ලාම බත් ලේ එකක් දාගෙන ඊට පස්සේ උයාගත්තු චිකන් ටික එකතු කරගෙන ඊට පස්සේ රවුම් හෙඩයට කපාගත්තු තක්කාලි ලුණු ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙත් බත් ලේ එකක් උඩින් දාගන්නවා. ඔයාලට කැමති නම් ඔරෙන්ජ් කලර් ෆුඩ් කලර් ටිකකුත් ඒක උඩින් එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම ගී ටිකක් මෙල්ට් කරලා එකතු කරගත්තත් තවත් ගොඩාක් රසයි. ඒව මොකොත්ම මම එකතු කරගත්තේ නැහැ. ඒ වුණාට මාරම රසට මේ බිරියානි එක ආවා. ඒ විදිහට ලේයර් කරලා අරගත්තට පස්සේ මම මූඩියකින් වහලා ඒක උඩින් බර මොනවා හරි තියාගන්නවා. ඊට පස්සේ ඒක විනාඩි 5ක් වගේ වේලාවක් අඩු ගින්දරෙන් දම් දාලා අරගන්නවා. විනාඩි 5ක් දම් දාලා අරගත්තට පස්සේ අපේ බිරියානි එක මේ විදිහට කලවම් කරලා අරගන්නට ඕන. මෙරිනේට් කරලා එකතු කරගත්තු චිකන් තමයි මේකේ ගොඩාක්ම රසම. අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. මීට කලිනුත් මගේ channel එකේ ගොඩක් බිරියානි recipes එහෙම දාලා තියෙනවා. ඒ වගේ links උත් මම description එකේ දාලා තියෙනවා. මේකත් check කරගන්නට පුළුවන්. මේකත් ගොඩක්ම රසයි. ඒ වගේම ගොඩක්ම පහසුවෙන්ම හදාගන්නට පුළුවන්. එදා දවසේ මම මේ චිකන් බිරියානි එකට හදාගත්තේ අඹ කරි එකක්. අඹ කරි එකත් එක්කම මේ බිරියානි එක මාරම රසයි. මේ අඹ කරි එක හදාගන්න විදිහෙත් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඒකේ link එකත් මම description එකේ දාලා තියෙන්නේ. ඔයාලට ඒකෙනුත් බලා ගන්නට පුළුවන්. මේ වගේ රස අඹ කරි එක කොහොමද හදාගන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ බිරියානි එකට ඔයාලගේ ගෙදර කට්ටිය ගොඩාක්ම කැමති වෙයි. අනිවාර්යයෙන්ම හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. තවත් ලස්සනම අලුත් වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙන්න. සුබ දවසක් පරිස්සමින් ඉන්න.